ක්‍රිප්ටෝකරන්සි වලින් සල්ලි වහන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා කියලා ඔයා දැනගෙන හිටියද? පළවෙනි එක තමයි ස්පොට් ට්‍රේඩින්. මෙතනදී සරලවම ගත්තොත් වෙන්නේ මාකට් එකේ තියෙන කොයින් එකක් මිලදීගෙන ඒ කොයින් එකේ මිල වැඩි වුණාට පස්සේ විකුණලා එහෙම නැත්නම් අලෙවි කරලා අපි ලාභයක් ගන්න එක. හැබැයි ඔයාට හිතනවා ඇති මේක විකුණන්න බයර් කෙනෙක්ව හොයාගන්න කොහොමද කියලා. ඒත් ඒක එහෙම නෙමෙයි. අපිට පුළුවන් මේ එක්ස්චේන්ජ් එක කරා එහෙම නැත්නම් මේ ෆයිනෑන්ස් එක කරා අපි ගන්න කොයින් එක අපිට ඩොලර්ස් වලට කන්වර්ට් කරගන්න පුළුවන්. ඒ කන්වර්ට් කරගත්ත ඩොලර්ස් අපේ බැංක් account එකටම රුපියල් විදිහට විත්ඩ්‍රෝ කරගැනීමේ හැකියාවක් තියෙනවා. සරලව ගත්තොත් ස්පොට් ට්‍රේඩින් කියන්නේ ඔන්න ඔය කොටසට. දෙවෙනි එක තමයි ෆියුචර් ට්‍රේඩින්. ස්පොට් ට්‍රේඩින් වලින් නම් අපි ප්‍රොෆිට් එකක් එහෙම නැත්නම් ලාභයක් අපිට ගන්න ඕන නම් අපි බයි කරපු කොයින් එකේ මිල අනිවාර්යෙන් ඉහළ යන්නත් ඕනේ. මෙතනදී අපි කරන්නේ කරන්සි වල මිල අනාගතයේ මොනවා වේද යන්නේ කියලා අනුමාන කරන එක. ස්පොට් ට්‍රේඩින් සහ ෆියුචර් ට්‍රේඩින් දෙකේදීම අපිට ප්‍රොෆිට් එකක් ගන්න ඕන නම් අපි ක්‍රිප්ටෝ කරන්සි වල තියෙන මිල ඉහළ පහළ යයිද කියලා අනුමාන කරන්න නම් අපිට මාකට් එක ඇනලයිසිස් කරලා ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මේ දේවල් ඔයා හරියට දන්නේ නැත්නම් කතා කරන්න මගේ බයෝ එකේ WhatsApp link එක තියෙනවා. ඒකට මැසේජ් එකක් දාන්න. මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ තියරිය A to Z knowledge එකක් ඇතුව කරන්නේ කොහොමද කියලා.